අපි අද කතා කරන්න යන්නේ Linux environment එකක ටාස්ක් එකක් ෂෙඩියුල් කරන්නේ කොහොමද කියන එක ගැන. මොකද්ද අපි ෂෙඩියුල් කරන ටාස්ක් එක? සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරනකොට අපිට එක එක ටාස්ක් කන්ෆිගර් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මැෂින් එකක රන් වෙන ඩේටාබේස් එක බෑකප් එකක් ගන්නවා. මේ බෑකප් එක ගන්න ඕන මොන වෙලාවටද? සමහර විට අපිට රෑ 10ට නැත්නම් උදේ පාන්දර 1ට නැත්නම් උදේ පාන්දර 3ට මේ වගේ අපිට බෑකප් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපේ ඇප්ලිකේෂන් එකේ තියෙන බෑකප් එක වෙනත් ස්ටෝරේජ් සර්වර් එකකට සින්ක් කරන්න වෙනවා. මේ වගේ ටාස්ක් අපි ප්‍රොඩක්ෂන් ටයිම් මේකෙදි කරනවා අඩුයි. ඉතින් මේ වගේ දෙයක් අපි කොහොමද ඔටෝමේට් කරන්නේ? ෂෙඩියුල් කරන්නේ? මේ සඳහා අපිට යූස් කරන්න පුළුවන් cron job. එහෙම නැත්නම් at command එක. අපි ඉස්සෙල්ලා බලමු cron jobs යූස් කරලා කොහොමද ටාස්ක් එකක් ෂෙඩියුල් කරන්නේ කියන එක. අපි cron jobs යූස් කරන්නේ recurring jobs ෂෙඩියුල් කරන්න. recurring jobs කියන්නේ අපි හිතමු අපේ බෑකප් එක ගන්න ඕනේ හවස 7ට. හවස 7ට බෑකප් එක ගන්න ඕනේ. මේ බෑකප් එක අපි සතියේ හැම දවසකම ගන්න ඕනේ. අන්න. එතකොට ඒක රිකරින් ජොබ් එකක් වෙනවා. එහෙම නැත්නම් every day මාසේ හැම දවසකම අපි බෑකප් එක ගන්න ඕනේ. අපි බෑකප් එක ගත්තට පස්සේ ඒ බෑකප් එක ස්ටෝරේජ් සර්වර් එකට සින්ක් කරන්න ඕනේ. මේක නිතර වෙන දෙයක් නම් අපි ඒක cron jobs කියන මෙතඩ් එක through මේ ටාස්ක් එක ෂෙඩියුල් කරනවා. cron jobs through ටාස්ක් එක ෂෙඩියුල් කරනකොට අපි ඒකේ ෆෝමැට් එක ගැන දැනගන්න ඕනේ. අපි ටාස්ක් එක ෂෙඩියුල් කරනකොට මුලින්ම ඩිෆයින් කරන්නේ මිනිට්ස්. අපි හිතමු හවස 7:30ට අපි බෑකප් එකක් ගන්නවා. එතකොට මිනිට් කොලම් එකේ අපි ඩිෆයින් කරන්න ඕන 30. hour කොලම් එකේ අපි ඩිෆයින් කරන්න ඕන 7. එතන AM ද PM ද උදේ වරුවේද හවස් වරුවේද කියන එක මත අව එක ඩිෆයින් වෙනවා. උදේ වරුවේ නම් අපි 7 කියලා දෙනවා. හවස් වරුවේ නම් අපි 24 hours වලින් ඩිෆයින් කරනවා. ඒ කියන්නේ 19. අපි රාත්‍රී 7:30 නම් බෑකප් එක ගන්නේ මිනිට් කොලම් එකේ 30, hour කොලම් එකේ 12ක් එකතු කරලා අපි ඩිෆයින් කරනවා නම් 12 7යි 19. then date එක. කවදද මේක බෑකප් කරන්නේ? ඒ දිනය ඔයගොල්ලෝ අද නම් බෑකප් කරන්නේ අද දිනය ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් every day නම් අපි while card එකේ star define කරනවා. ඊළඟට මාසය. අපි ස්පෙસિෆික් මාසයක නම් මේක රන් කරන්නේ අපිට month එක define කරන්න පුළුවන්. January නම් 1, February නම් 2, March නම් 3, April නම් 4 like that. අපි හැම මාසෙම ගන්න ඕන නම් අපිට define කරන්න පුළුවන් star. අපිට බෑකප් එක ගන්න ඕනේ සතියේ දිනයක ඩිෆයින් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා ඒ වගේ සතිය ඕනෑම දවසක් අපිට ඩිෆයින් කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතෙන්ට ඊම දවස ඩිෆයින් කරන්න. අපි සන්ඩේ නම් බෑකප් එක ගන්න ඕන අපි SUN කියලා මෙතන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 0 කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 7. Sunday අපිට numeric value එකකින් දෙන්න පුළුවන් 007. Monday නම් අපි මෙතෙන්ට 1 දෙනවා. එහෙම නැත්නම් MON කියලා දෙන්න පුළුවන්. Tuesday නම් 2 කියලා දෙන්න පුළුවන්. නැත්නම් TUE කියලා first 3 letters දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන්න ඕන මොකද්ද මේ time format එකේ අපි run කරන්න කියන එක. ඒක අපිට command එකක් විදිහට run provide කරන්න පුළුවන්. එහෙම නැත්නම් script එකක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මිනිට්ස් කොලම් එක අපිට ඩිෆයින් කරන්න පුළුවන් වෙන්නේ 0 වල ඉඳලා 59 දක්වා විතරයි. 0 වල ඉඳලා 59 අපිට මිනිත්තු 60යිනේ පැයකට තියෙන්නේ. ඒතර මිනිත්තු 60 අපි ඩිෆයින් කරන්නේ 0 වල ඉඳලා 59 දක්වා. hours පැය 24 ඩිෆයින් කරන්න පුළුවන් අපිට 0 වල ඉඳලා 23 දක්වා. date 1
පළවෙනි දවස සහ අන්තිම දවස 31 දක්වා. ඒක ඩිපෙන්ඩ් වෙනවා මාසය අනුව. මේ පෙබ්‍රුවරි මාසේ සාමාන්‍යයෙන් දින 28කින් අවසන් වෙනවා. අධික අවුරුද්ද නම් පෙබ්‍රුවරි මාසේ දින 29කින් අවසන් වෙනවා. ඉතින් ඒ විදිහට අපි අදාළ දිනය මෙතන ඩිෆයින් කරන්න ඕනේ. ඒ වගේම මාසය month එක ඩිෆයින් කරන්න පුළුවන් මාස 12යි. මාස 12 month 1 to 12 අපන්ට අවශ්‍ය පරිදි ඩිෆයින් කරන්න පුළුවන්. date of week කලින් කිව්වා වගේ 0 to 6. 0 කියන්නේ Sunday, 1 කියන්නේ Monday, Tuesday 2, Wednesday 3, Thursday 4, Friday 5, 6 කියන්නේ Saturday. again Sunday 0. අපිට 0 ඩිෆයින් කරන්න පුළුවන් Sunday වෙනකොට නැත්නම් 7 7 දෙන්න පුළුවන් numerical way. both are correct. මේ තියෙන්නේ example කිහිපයක්. අපි task එකක් cron jobs through schedule කරනකොට අපිට use කරන්න පුළුවන් example කිහිපයක්. ඉතින් අපි කලින් කතා කරපු format එක use කරලා අපිට පුළුවන් මේ වගේ task එකක් schedule කරන්න. Run backup sh at 3:30 am every day. හැම දවසකම 3:30ට උදේ 3:30ට run කරන්න backup sh කියන script එක. එතකොට අපි 3:30 define කරන්න ඕනේ ඉස්සෙල්ලම. ඉස්සෙල්ලම 30 define කරන්න ඕනේ. ඊළඟට අව එක 3. then every day. එතකොට අපිට date එකක් define කරන්න බෑ, specific date එකක්, specific month එකක් define කරන්න බෑ, specific day එකක් define කරන්න බෑ. ඒක නිසා අපි every day define කරනකොට මෙතන star 3ක් define කරනවා මේ columns තුනට. ඊට පස්සේ අපි දෙන්න ඕන මොකක්ද අපි run කරන script එක කියන්නේ. මෙතන script එකක් විදිහට දෙන්න පුළුවන්, නැත්නම් command එකක් විදිහට දෙන්න පුළුවන්. අපි same script එක අපි 5:30 හවස 5:30 every day run කරනවා නම් minutes field එකේ අපි 30 කියලා දෙනවා. our field එකේදී 5 අපි 24 hours වලින් define කරන්න ඕන. අපි 12යි 5යි 17යි කියලා එතන mention කරනවා. every day නිසා all other fields star වලින් define කරන්න ඕන. then අපි run කරන script එක. තවත් example එකක්. ඔයගොල්ලන්ට පේනවා script.sh run කරන්නලු at 4:30 pm 4:30 pm on the second day of every month. හැම මාසෙකම දෙවෙනිදාට ජනවාරි 2, පෙබරවාරි 2, මාර්තු 2, අප්‍රේල් 2, මැයි 2 මේ ආකාරයට හැම මාසෙකම දෙවෙනිදා හවස 4:30ට මේ script.sh කියන script එක run කරන්න ඕනේ. 4:30 ඉස්සෙල්ලාම minutes අපි define කරන්න ඕනේ. ඊළඟට 4 කියන එක හවස නිසා අපි 12ක එකතු කරලා 16 දෙනවා. ඊළඟට field එක තියෙන්නේ අපේ date field එක. හැම මාසෙකම දෙවෙනිදා. ඒ නිසා දිනේ අපි දෙවෙනිදා කියලා define. ඊට පස්සේ අපිට every month define කරන අපි star දෙනවා. week day එකක් අපිට specific day එකක් නැහැ. every month every day star මෙතන define කරනවා. ඊළඟ example එක run script.sh at 4:30 pm on the second day of March. අන්න කලින් example එකේ every month. ඒක නිසා අපිට මාසය define කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. නමුත් මෙතනදී අපි කියනවා මාර්තු මාසේ දෙවෙනිදා විතරයි මේක run කරන්න ඕන. එතකොට මාර්තු මාසේ දෙවෙනිදා 4:30 හවස 4:30. එතකොට minutes field එකේ අපි 30, hour field එකේ අපි 4 හවස 4 16 කියලා දෙනවා. second of March. එතකොට දෙවෙනිදා. තුන්වෙනි field එක date. ඒක නිසා 2 දෙනවා. හතරවෙනි field එක month එක define කරනවා 3 කියලා. මේ විදිහට අපිට cron jobs schedule කරන්න පුළුවන්. අපි බලමු cron job එක schedule කරලා. මම machine එකට log වෙලා ඉන්නේ super user root එකේ. ඉස්සෙල්ලාම අපි check කරලා බලමු අපි cron jobs තියෙනවද කියන එක. මොන හරි schedule කරපු cron jobs තියෙනවද කියන එක. ඒක check කරන්න පුළුවන් ඔයගොල්ලෝ cron tab -l කියන command එක. L4 list අපි list කරලා බලනවා available cron jobs. yes
එක cron job එකක් define කරලා තියෙනවා. අපි cron jobs remove කරන්නේ කොහොමද? අපිට cron jobs remove කරන්න පුළුවන් -r option එකකින්. -r option එකකින්. R4 දැන් අපි check කරලා බලමු list කරලා cron yeah. no cron tag for row. ඒ කියන්නේ R කියන command එක use කරලා අපේ machine එකේ තියෙන all cron jobs අපිට remove කරන්න පුළුවන්. ඉතින් දැන් අපි කිසිම cron job එකක් නැහැ. right. අපි අලුතෙන් cron job එකක් add කරමු. අපේ command එක වෙන්නේ cron tab -e. E for edit. මේ edit එක vi edit එකට සමානයි. cron tab -c. right. දැන් අපි අපේ පළවෙනි example එක define කරමු. අපි කොහොමද backup sh කියන script එක run කරන්නේ at 3:30 am every day. 3:30 am every day. right. අපිට ඕන මෙන්න මේක ලියන්න. අපි ඉස්සෙල්ලම star පහ spaces එක define කරමු. star space star space star space star space star. ඒ පහින් තමයි අපේ cron jobs වල time frame එක අපි define කරන්නේ. ඒක ඔයගොල්ලෝ දැක්කා. පළවෙනි එක minutes, දෙවෙනි එක hour, තුන්වෙනි එක date, හතරවෙනි එක month, පස්වෙනි එක date of week. then අපිට පුළුවන් අපේ root backup sh කියන command script එක run කරන්න. අපි මෙතන define කරනවා root backup.sh. මේ script එක අපි කලින් හදලා තියාගන්න ඕන. right. ඔය විදිහට define කරනවා. දැන් root backup sh කියන script එක අපි හිතමු තියෙනවා දැන් අපේ system එකේ. මේ script එක අපි run කරන්න ඕන 3:30. පළවෙනි star එක අපි වෙනස් කරනවා 30 කියනවා. දෙවෙනි star එක remove කරලා ඒ වෙනුවට 3:30. ඒ කියන්නේ උදෑසන 3:00ට තමයි මේක run කරන්නේ. right. ඔය විදිහට තමයි අපිට මේ cron job එකක් schedule කරන්නේ cron tab එක edit කරලා. then escape button එක press කරලා අපිට පුළුවන් vi edit එකේ අපි වැඩ කරනවා වගේ save කරන්න wq. ඔයගොල්ලෝ දැන් check කරන්න පුළුවන් cron tab -l කියන command එකෙන් අපේ job එක schedule කළාද තියෙන්නේ. එතකොට මේ script එක run වෙනවා every day 3:30. ඊළඟ example එක ගත්තේ every day 5:30 pm මේක run කරන්න කියලා. every day 5:30 pm. again අපි insert mode එකට ගිහින් අපි 5:30 pm. ඒ කියන්නේ අපි star පහක් දාගමු. එතකොට අපිට වරදින්නේ නැහැ. first star එක space second star එක third star එක fourth one fifth one then slash root backup.sh. අපිට මේක run කරන්න ඕන 5:30 pm. right. අපි පළවෙනි star එක remove කරලා ඒ වෙනුවට minute එක define කරනවා 30. second star එකෙන් කියන්නේ hour එක. hour එක වෙනුවට අපි 5:30 pm නිසා අපි 12ක් එකතු කරලා 17 කියනවා. දැන් මේ task එක run වෙන්නේ හවස 5:30ට. හවස 5:30ට. අපිට පුළුවන් escape button එක press කරලා wq, w for right, q for kite. then you can check with cron tab l command. yes. අන්න අපි task දෙකක් schedule කරලා තියෙනවා. then next example එක නෑ. run script sh at 4:30 pm on the 2nd of every month. right. insert mode එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම කලින් මේ වගේම star පහක් right කරගමු මේ විදිහට. stars yes. අපි run කරන්න ඕන. අපි script එක ලියනකොට script එක තියෙන්නේ කොතනද කියන එක define කරන්න ඕන. අපි හිතමු script එක තියෙන්නේ opt එක ඇතුලේ කියලා. op අපි path එක define කරනවා හරියට. script
dot sh. මේ ලොකේෂන් එකේ මේ ස්ක්‍රිප්ට් එක තියෙන්න ඕනේ. හා. then මේ 5 stars අපි වෙනස් කරමු. අපේ requirement එක තියෙන්නේ 4:30 pm second of every month. 4:30 pm second of every month. 4:30 pm. එතකොට 30 pm 4:30 4යි කියන්නේ හවස 4 කියන්නේ අපි මෙතන දෙන්න ඕන 16. second of every month. අපි third star එකෙන් represent කරනවා date එක. second. fourth එකෙන් every month. එතකොට අපි මාසය define කරන්න ඕනේ නැහැ. අපි මාසය star කියලා දුන්නොත් every month mention වෙනවා. ජනවාරිද පෙබ්‍රුවාරි මාර්තු ඒප්‍රිල් මැයි ඒ වගේ ඩිසෙම්බර් වෙනකන් star එකෙන් represent කරනවා. right? ඔය විදිහට mention කරන්න. ඊළඟට run script sh at 4:30 pm 2nd of March. චුට්ටක් වෙනස් වෙනවා. අපි 2nd of March මේක run කරනවා. right. මම මේකෙම කොපියක් ගන්නවා. 30 4:30 pm 2nd of March. එතකොට අපිට වෙනස් කරන්න තියෙන්නේ මාර්තු මාසයේ විතරයි ඇඩ් කරන්න ඕන. දැන් මේ විදිහට දුන්නොත් මේ කරන්න වෙන්නේ මාර්තු මාසයේ විතරයි. ඉතින් ඔය විදිහට ඔයගලන්ට කැමති විදිහකට ඔයගලන්ගේ ස්ක්‍රිප්ට්ස් රන් කරන්න පුළුවන්. right. අපි තවත් එක්සැම්පල්ස් කිහිපයකට යමු. run script php at 10 pm during the week. සතිය ඇතුළත ඒ කියන්නේ අපි අපේ වැඩ කරන දවස් කිහිපය. ඒ කියන්නේ අපි හිතමු සවුන්දා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 5 කියලා. අන්න ඒ දවස් 5 තමයි මේක රන් කරන්න ඕනේ. කීයටද? රාත්‍රී 10ට. ස්ක්‍රිප්ට් එක php script.php. right. රාත්‍රී 10ට. ඒකට අපි මිනිට් එක පැය ආරම්භය 0. අපි මේ විදිහට දෙන්න ඕන 0. ඊළඟට අව එක රාත්‍රී 10 කියන්නේ අව එක අපි ඩිෆයින් කරන්න ඕන 22 කියලා. ඊළඟට ඩේට් එක. එහෙම කියලා නෑ යා. මාසේ මොන දවසේද කියන එක ඩිෆයින් කරන්න කියලා නෑ. යා කියන්නේ මාසේ සතියේ දවස් 5 තමයි මේක රන් කරන්නේ. ඉතින් සාප්ටර් මෙතනදී ස්ටා එකක් ඩිෆයින් කරන්න වෙනවා. every month. ඒකට සතියේ දවස් 5 මං කිව්වා 0 කියන්නේ Sunday, 1 කියන්නේ Monday, 2 කියන්නේ Tuesday, Friday එනකොට 5, 6 කියන්නේ Saturday කියලා. එතකොට Monday to Friday නම් අපි දෙන්න ඕන 1 ඔය විදිහට. -5 විතර දෙන්න. අපි තුම අපි රන් කරන්නේ මේ ස්ක්‍රිප්ට් එක. එතකොට මේක රන් වෙන්නේ හැම මාසෙම සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 10ට. ඔයගොල්ලන්ට ඕක අවශ්‍ය නම් රන් කරන්න සඳුදා විතරක් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට දෙන්න. ඔය විදිහට දෙන්න. එහෙම නැත්නම් MON කියලා දෙන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේක රන් කරන්න සඳුදා සහ බදාදා. right. 1 කියන්නේ සඳුදා, 2 කියන්නේ Tuesday, 3 කියන්නේ Wednesday, බදාදා. 1,3 ඔය විදිහට දෙන්න පුළුවන්. (1-5) කිව්වොතින් සඳුදා සිට සිකුරාදා දක්වා. only Sunday, Monday නම් 1 කියලා දෙනවා. Monday and Wednesday නම් 1,3 කියලා දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට MON, WED කියලා දෙන්න පුළුවන්. ඊළඟට run backup sh at 10:30 am every day of the May. මැයි මාසේ හැම දවසකම රන් කරන්න කියලා කියනවා රාත්‍රී 10:30ට backup sh. ඉතින් අපි කලින් වගේ මේ ස්ටාප් 5ක් දාගමු. රන් කරන්න ඕන backup sh එක. කීයටද රන් කරන්න ඕන 10:30ට. මිනිත් එක 30. then
10. ඊළඟට කියන්නේ every day of May. මැයි මාසේ රන් කරන්න තියෙනවා. එහෙමනම් තුන්වෙනි එක date එක every day නේ. ඒක නිසා ස්ටාර්. හතරවෙනි එක month එක. ඒ කියන්නේ හතරවෙනි එක අපි 5 කියලා දෙනවා. මැයි මාසේ define කරනවා. එතකොට මෙතනින් represent වෙනවා May every day 10:30. 10:30 am. Yes, 10:30 am තියෙන්නේ. ඒ නිසා අපි 10:30 pm නම් මෙතනදි 12ක් එකතු වෙනවා. 22 වෙනවා. ඔය විදිහට අපිට define කරන්න. ඊළඟට backup message එක run කරලා 3:30 pm on every day. 3:30 pm on every day. මං හිතන්නේ මේ පළවෙනි එක 3:30 pm every day. Sorry, 3:30 pm. 3 කියන්නේ pm කියන්නේ එතකොට 15යි. then 3 stars. ඔය විදිහට අපිට අවශ්‍ය විදියට මැනේජ් කරන්න පුළුවන්. අපේ ස්ක්‍රිප්ට්ස් ඔටෝමේට් කරන්න පුළුවන්. ෂෙඩියුල් කරලා ටාස්ක් එකක් මේක ඔටෝමැටිකලි රන් වෙනවා. දැන් අපි රාත්‍රී 2කට රන් කරන්න වෙනවා. රාත්‍රී 2කට රන් කරන්න ඒ කියන්නේ උදෑසන 2 විදියට ගන්න. ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් ඇහැරලා ඉන්නේ නැහැ. නේද? අපේ ටාස්ක් එක වෙන්න ඕන බෑකප් එක ගන්න ඕන. ඉතින් අපිට ඒ වෙලාවදී අපිට පුළුවන් මේ ටාස්ක් එක ෂෙඩියුල් කරන්න ක්‍රොන් ජොබ් එක. සමහර වෙලාවට ඔයගලන්ට සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරනකොට සමහර දේවල් ටෙස්ට් කරන්න අපිට සිද්ධ වෙනවා ඉක්මනට ඒක රන් කරලා චෙක් කරගන්න. අපි හිතමු මෙහෙම හැම විනාඩි 5කට සැරයක්ම අපි මොකක් හරි දෙයක් කරන්න ඕන. ටාස්ක් එකක් රන් කරන්න ඕන. හැම විනාඩි 5කට. එතකොට පළවෙනි අපි ස්ටාර්ට් 5ක් දාගමුකෝ. ස්ටාර්ට් 5ක්. අපි හිතමු යම් ටෙස්ට් එකක් ටෙස්ටිං කියලා ටෙක්ස්ට් එකක් print කරනවා temp එකේ hello කියලා ෆයිල් එක. ඔය විදිහට print කරනවා. මේක තමයි මම මෙතන ස්ක්‍රිප්ට් එකක් රන් වෙනුවට කමාන්ඩ් එකක් රන් කරා. right කමාන්ඩ් එක රන් කරා. දැන් මේ කමාන්ඩ් එක රන් වුණාට පස්සේ temp එකේ hello කියලා ෆයිල් එකක් create වෙනවා. මේ create කරන්නේ every 5 minutes මේ text එක දිය වෙන්න ඕන hello කියන ෆයිල් එක. every 5 minutes. එහෙමනම් star පළවෙනි star එකනෝයි represent කරන්නේ minutes. Start divide by 5. ඔය විදිහට දෙන්න. අපි every 1 minutes කියලා දුන්නොත් start divide by 1. හැම විනාඩි 15කටම කියලා දුන්නොත් start divide by 15. ඔය විදිහට දෙන්න. එහෙමනම් අපි 1 minute වලින් එකක් චෙක් කරලා බලමුකෝ. start divide by 1. අපි මේක සේව් කරමු. W. දැන් මේක විනාඩියකින් ක්‍රියේට් වෙන්න ඕන temp එකේ hello කියලා ෆයිල් එකක් ක්‍රියේට් වෙන්න ඕන. ඒකේ testing කියලා content එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒකට එකපාරක් නෙවෙයි. හැම විනාඩියකට සැරයක්ම මේක print වෙන්න ඕන. ඊළඟට අපි සේව් කරමු. crontab -l crontab -l කියන කමාන්ඩ් එක අපිට චෙක් කරන්න පුළුවන් අපි ඩිෆයින් කරලා තියෙන jobs මොනවද කියන එක. අපි ඩිෆයින් කරලා තියෙන jobs කියන්නේ මොනවද? දැන් අපි මේ රන් කරේ super user යටතේ. අපිට අවශ්‍ය නම් වෙනත් user කෙනෙක් යටතේ මේ විදිහටම කමාන්ඩ්ස් රන් කරන්න පුළුවන්. අපි බලමු මේ සිස්ටම් එකකින්
vortex no කියලා use එකකින්. අපි බලමු. cron tab minus L hyphen U user vortex no. vortex no අපි කියන්නේ user කෙනෙක්. ඒ user යටතේ මොනවා හරි cron jobs schedule කරලා තියෙනවද කියලා අපි check කරලා බලමු. no cron F4 vortex no. අපිට පුළුවන් user පුළුවන් අදාළ user පුළුවන් එයාටත් අර වගේම cron job schedule කරන්න cron tab E කියලා. super user පුළුවන් අවශ්‍ය නම් වෙනත් user කෙනෙක් යටතේ cron job එකක් schedule කරන්න. මේ විදිහට. එතකොට super user vortex no කියන user යටතේ task එකක් schedule කරන්න ඕන නම් අපි මේ විදිහට කරනවා cron tab -e hyphen u අදාළ user ගේ නම දෙනවා. බලන්න. ස්ටාප් පහ අපි දමු this usage එක print කරන්න ඕන. du -hs කියන command එක output එක අපි temp එකේ this usage කියලා text file එකට print කරනවා. මේ print කරන්නේ මොන වෙලාවටද? අපි හිතමු කලින් වගේ කොනට කැමති විදිහට timing දෙන්න පුළුවන්. අපි හිතමු විනාඩි 2කට සැරයක් මේක print කරනවා. start divide by 2 පළවෙනි star එක minutes represent කරන්නේ ඒක divide by 2 කියලා කිව්වොත් හැම විනාඩි 2කට සැරයක්ම මේක. දැන් අපි check කරලා බලමු temp hello කියන ෆයිල් එක create වෙලා තියනවද? at temp hello yes 3 times run වෙලා තියනවා මේ task එක. අපි දුන්නේ හැම විනාඩියකට සැරයක්ම මේක run කරන්න කියලා. echo කියන command එක අපි කරන්නේ print කරන එක. මේ testing කියන content එක print කරන්න temp. අපි තව ටික වෙලාවකින් බැලුවොත් තවත් විනාඩියක් ගියාට පස්සේ බැලුවොත් සමහර විට line 4ක් කියලා පුළුවන්. දැන් මේක every 1 minutes මේ command එක run වෙනවා. cat කරලා බලමු. still no. right. අපි දැන් vortex no කියන user යටතේ cron job දෙක schedule කරා super user through එක කරේ cron tab -e hyphen u vortex no. අපි check කරලා බලමු list කරලා බලමු ඒ user යටතේ තියෙනවද කියලා. yes ඒක තියෙනවා. ඒක විනාඩි 2කට සැරයක් run වෙන්නේ. විනාඩි 2ක් ගියාට පස්සේ this usage එක මෙතන print වෙලා තියෙනවා. අපි again බලමු cat temp hello කියන print file එකේ testing කියන එක again run වෙලාද කියලා. yes fourth time ඉතින් ඔය විදිහට අපිට පුළුවන් task schedule කරන්න cron jobs through. කලින් කිව්වා වගේ remove කරන්න ඕන නම් අපි cron tab -r කියන option එක use කරනවා. cron tab -r minus hyphen u user vortex no. ඉන්න මේ විදිහට දුන්නොත් minus I අපි R කියන option එක දෙනකොට cron tab -r කියලා දුන්නොත් එයා immediately remove කරනවා cron job. කාගේද? මේ වෙලාවේ නම් vortex no කියන user. නමුත් -i option එක අපි පාවිච්චි කරොත් එයා අපින් question කරනවා really delete vortex no cron tab. අපි yes කියලා දුන්නොත් remove වෙනවා. no කියලා දුන්නොත් remove වෙන්නේ නැහැ. දැන් අපි check කරලා බලුවොත් cron tab -l hyphen u vortex no කියලා no cron tab for vortex. ඉතින් remove කරනකොට අපි දෙපාරක් හිතන්න ඕන මෙයාගේ තියෙන ඔක්කොම cron jobs remove වෙනවා cron tab -r option එකේ. -i option එක දුන්නොත් එයා අපෙන් question කරනවා මේක delete කරන්න අවශ්‍යද නැද්ද කියන එක. දැන් අපි system administration කරනකොට system administratorsලාට අවශ්‍ය task schedule කරන විදිය ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම system එකේ තියෙනවා cron jobs. උදාහරණයක් විදිහට අපි ගත්තොත් log records. වහා log කියන folder එකේ log records තියෙනවා. දැන් මේ log records එයාට අවශ්‍ය වෙනවා
බෑකප් කරන්න එහෙම නැත්නම් රොටේට් කරන්න. එතකොට මේක යම් ටාස්ක් එකක් ෂෙඩියුල් කරන්න ඕන. ඒ වගේ ටාස්ක් මෙයා ෂෙඩියුල් කරගෙන දෙනවා. ඉතින් ඒ හා සමාන සිස්ටම් ටාස්ක් සිස්ටම් එකේ කර්නල් එකෙන් ඩිෆයින් කරලා තියෙන ටාස්ක් ෂෙඩියුල් කරගෙන තියෙනවා. ඒ වගේ දේවල් එයා ෂෙඩියුල් කරගෙන තින්නේ etc cron. අපි ටැප් කරලා බලමු ඉතින් cron. yes. cron.d එකේ ඩිෆයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් cron.daily. cron.daily කියන ෆෝල්ඩර් එක ඇතුළට එයා මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් කොපි කරලා තියනවා නම් ඒ ස්ක්‍රිප්ට් එක රන් වෙනවා දවසකට සැරයක්. ඉතින් අපිටත් පුළුවන් අපි දවසකට සැරයක් රන් වෙන්න අවශ්‍ය ස්ක්‍රිප්ට් එකක් තියෙනවා නම් cron.daily කියන ෆෝල්ඩර් එක ඇතුළට කොපි කරලා තියන්න. එතකොට මේ ස්ක්‍රිප්ට් එක අනිවාර්යෙන් දවසකට සැරයක් රන් වෙනවා. ඒ වගේම පැයකට සැරයක් රන් කරන්න අවශ්‍ය ස්ක්‍රිප්ට් එකක් තියෙනවා නම් cron.hourly කියන ෆෝල්ඩර් එක ඇතුළට කොපි කරන්න පුළුවන්. සිස්ටම් ස්ක්‍රිප්ට්ස් තියෙනවා. cron.hourly එක ඇතුළේ තියෙන @cron කියලා එක. ඒ වගේම අපිටත් කැමති නම් අපිට දාන්න පුළුවන් පැයකට සැරයක් රන් වෙන ස්ක්‍රිප්ට් එකක්. ඊට අමතරව monthly cron.monthly මාසයකට සැරයක් රන් වෙන්න අවශ්‍ය ස්ක්‍රිප්ට්ස් තියෙනවනම් අපිට cron.monthly ඩිරෙක්ටරි එකට කොපි කරන්න පුළුවන්. ඒ වගේම weekly සතියකට සැරයක් රන් කරන්න අවශ්‍ය ස්ක්‍රිප්ට්ස් තියෙනවනම් මේක. නමුත් අපිට ස්පෙસિෆික් ටයිම් එක අපිට ඕන වෙලාවට අපි කැමති වෙලාවට රන් කරන්න ඕන දේවල් තියෙනවනම් අපිට පුළුවන් කලින් අපි කතා කරපු විදිහට cron tab -e එඩිටර් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට මේ විදිහට ඩිෆයින් කරන්න. ඊළඟට අපි බලමු at කියන කමාන්ඩ් එක යූස් කරලා ටාස්ක් එකක් ෂෙඩියුල් කරන්නේ කොහොමද කියන එක. අපි recurring jobs තමයි cron jobs කියන මෙතඩ් එක through ෂෙඩියුල් කරේ. නමුත් අපිට given time එකක ටාස්ක් එකක් රන් කරන්න අවශ්‍ය නම් අපිට at කියන කමාන්ඩ් එක යූස් කරන්නත් පුළුවන්. ඒක multiple times රන් වෙන්නේ නැහැ cron jobs වගේ. නමුත් අපි හිතුවත් අපද හවස 4ට රන් කරන ටාස්ක් එකක් තියෙනවා ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. අපි හවස 4ට ඒක රන් කරනවා. එහෙම නැත්නම් tomorrow 2ට රන් කරනවා. එහෙම නැත්නම් අපි අගෝස්තු මාසේ 30 වෙනිදා රන් කරනවා. ඒ වගේ ස්පෙસિෆික් ටයිම් එකකට විතරක් එකපාරක් one time jobs අපි ෂෙඩියුල් කරනකොට අපිට පුළුවන් add කියන කමාන්ඩ් එක යූස් කරන්න. කලින් අපි recurring jobs ෂෙඩියුල් කරනකොට cron job යූස් කරා. මේ තියෙන්නේ add කියන කමාන්ඩ් එකේ ෆෝමැට් එක. at now කියලා අපි ටාස්ක් එක ෂෙඩියුල් කරොත් ඒක immediately රන් වෙනවා. at now අපි බලමු at now at කියන prompt එකට යනවා. දැන් අපි බලමු echo this is testing කියලා අපි content එකක් add කරනවා. add කරන්නේ temp එකේ test කියලා ෆයිල් එකකට. අවශ්‍ය නම් තවත් ටාස්ක් රන් කරන්න අපිට එතනදී පුළුවන්. immediately run at now press control D for exit. cat කරලා බලන්න අපිට content එක view කරන්න පුළුවන් cat කියන command එකෙන් temp එකේ test කියලා ෆයිල් එකක් ඇදලා තිනවද? ඒකේ content එක මොකක්ද? yes this is testing. right at now plus 15 minutes අපිට මේ වෙලාවේ ඉඳලා කරන්ට් ටයිම් එකේ ඉඳලා විනාඩි 15කින් රන් කරන්න අවශ්‍ය නම් කිසියම් ටාස්ක් එකක් අපිට පුළුවන් at now plus 15 minutes කියලා දෙන්න. at now plus 15 minutes කියලා දෙන්න. බලමු. at now plus 15 minutes. ඒ කියන්නේ විනාඩි 15කින් කරන්ට් ටයිම් එකේ ඉඳලා විනාඩි 15කින් තමයි මේක රන් වෙන්නේ. අපි කලින් වගේම echo date temp එකේ හදමු ෆයිල් එකක් my date කියලා. ඔයගොල්ලන්ට කැමති ස්ක්‍රිප්ට් එකක් රන් කරන්න පුළුවන්.
E A that's gonna control it. Runtime එක ගන්න පේනවා 3:31යි. අපි එක ටයිම් එක්සිකියුට් කරනකොට 3:30 වෙන්නේ නැති. ඒක රන් වෙන්නේ 3:45ට විනාඩි 15. ඔයගොල්ලන්ට පුළුවන් චෙක් කරන්න ATQ right ATQ කියන කමාන්ඩ් Q එක at command එකේ Q එක එයා කියනවා 15:45ට 3:45 කියන්නේ රන් කරන්න තියෙනවා ටාස්ක් එකක්. හරි. ඒ ටාස්ක් එක චෙක් කරන්න පුළුවන් AT-C for command ටාස්ක් නම්බර් එකක් තියෙනවා මෙතන number 10 AT command එක C කියන්නේ option එක C for command එක මොකක්ද අපි චෙක් කරන්න යන්නේ මේ ටාස්ක් නම්බර් 10 වල අපි ඇත්තටම රන් කරේ date කියන command එක print කරන්න කියලා කිව්වා මෙහෙම ෆයිල් එකකට විනාඩි 15කින්. ඔයගොල්ලන්ට පේනවා ATC 10 කියන්නේ යාගේ ටාස්ක් ජොබ් නම්බර් එක මෙන්න ඒකේ අවුට්පුට් එකේ අන්තිමටම පෙන්නනවා අපි කරලා තින්නේ මොකක්ද කියන එක. අපේ ටාස්ක් එක මොකක්ද කියන එක. ATQ. කරේ කොහමද? AT now plus 15 minutes. දැන් මේ වෙලාවේ ඉඳලා 15 minutes වලින් මේක රන් කරන්න. ඒ වගේ අපිට පුළුවන් AT now plus 4 hours. මේ වෙලාවේ ඉඳලා පැය 4කට පස්සේ රන් කරන්න. AT now plus 7 days. අද ඉඳලා මේ කරන්ට් ටයිම් එකේ ඉඳලා දවස් 7කට පස්සේ රන් කරන්න. At noon today or tomorrow noon. Today or tomorrow noon. දැන් අද නෝන් ගන්න බෑනේ අපිට. ඒ කියන්නේ ඊළඟට අද ටුඩේ පාස් වෙලානේ. ඒක නිසා tomorrow noon තමයි මේක රන් වෙන්නේ. එකවරයි. at now next hour මේ වෙලාවෙ ඉඳලා හරියටම පැයකට පස්සේ. මේ වෙලාවෙ ඉඳලා at now next day. ඊළඟ දවසේ. same time එක. at 17 tomorrow හවස 5ට. at 3 p.m. 3 a.m. December 28 2018 මේ වගේ ඔයගලන්ට දවස ඩිෆයින් කරන්න පුළුවන්. at 5:30 p.m. 5:30 දෙන්න පුළුවන්. echo testing විදිහට අපි තුමු temp එකේ I කියලා ෆයිල් එකක් හදමු. press Ctrl V for exit. Then you can check ATQ command. අපිට පුළුවන් check කරන්න ATQ කියන command එකෙන් අපේ queue එකේ මොනවද තියෙන්නේ. හවස 5:30ට run වෙන්න ඕනේ මේ command. හවස 3:45ට run වෙන්න ඕන මේ task එක. ඒකට AT-C කියලා අපේ task number එක අපි තුමු 11 කියලා දුන්නොත් අපිට check කරන්න පුළුවන් ඒ command එකෙන් මොකද්ද run වෙන්නේ. ඒ task එකෙන් මොකද්ද වෙන්නේ කියන එක. remove කරන්න ඕන නම් අපිට පුළුවන් ATRM කියන command එක use කරන්න remove කරන්න. ATRM අපි තුමු 11 කියන එක remove කරනවා කියලා. 11 ඔය remove කරන්න. then අපි check කරලා බලමු ATQ අපේ task එක remove වෙනවා. ඔය විදිහට අපිට task schedule කරන්න පුළුවන්. cron jobs සහ AT කියන command use කරලා අපිට පුළුවන් task schedule කරන්න Linux එකේ බොහොම පහසුවෙන්.